රයිට්. ඩිලිවරි ඕඩර් එක කොයි විදිහට කරන්නේ කියලා මම මේ වීඩියෝ එකෙන් පෙන්වන්න කරන්නේ. රයිට්. එතකොට ඔයා කෙලින්ම යන්න ඕන ටේක් අවේ කියන ඕඩර් එකට ගිහිල්ලා මෙතන යට තියෙනවා මේ ටේක් අවේ කියන තැන ඩිලිවරි කියලා එකක්. මෙතන රතු පාර ප්ලස් අයිකන් එක ළඟ ඔබන්නත් පුළුවන්. මේ ඩිලිවරි කියන තැනට යන්න. එතකොට මේකේ තියෙනවා ෆෝම් එකක් ෆිල් කරන්න. මොකද මේක ඩිලිවරි ඕඩර් එකක් නිසා. මම මේකේ එක නමක් දාලා තියෙනවා. ඔයාගේ කස්ටමර්ස්ලා ලිස්ට් එකක් ඔයා හදාගන්න අවශ්‍යයි ඩිලිවරි ඕඩර්ස් වලට. එතකොට අලුතෙන් කාරු හරි එනවා නම් අනිවාර්යෙන් එයාගේ විස්තර ටික මේකේ සඳහන් කරන්නම අවශ්‍යයි. එහෙම නැත්නම් ඩිලිවරි ඕඩර් එකක් විදිහට මේක සෙටප් කරන්න බෑ දැන්. ඒ කියන්නේ එක දිගට කෙනෙක් එනවා නම් ඕඩර්ස් එනවා නම් එයාගේ නම අනිවාර්යෙන් දාන්න. දැන් මම නමක් දාලා තියෙනවා නුවන් කියලා. මෙතනින් එක සර්ච් කරලා ගන්න. right නුවන් ෆර්නැන්ඩෝ කියලා මේ විදිහට වැටෙනවා. එහෙම නැත්නම් ෆෝන් නම්බර් එකකින් සර්ච් කරන්නත් පුළුවන්. right මම පෙන්නන ෆෝන් නම්බර් එකකින් සර්ච් කරලා ෆෝන් නම්බර් එකකින් මේ විදිහට සර්ච් කරලා බලන්න. එතකොට මේ විදිහට පෙන්눔 කරනවා එයාගේ නම. මේ විදිහට ඔටෝ එතකොට ඒක ටික ෆිල් වෙනවා. මේක සේව් කරන්න. ඊට පස්සේ දැන් මෙතන මේ ඩිලිවරි මේ වාහනයක මේකක් වැටලා තියෙනවා අර පේනවා ඇති. ඊට පස්සේ එයා ඉල්ලන ෆුඩ් ටික මේ විදිහට දාන්න. දාලා ඉවරලා ඒක කිචන් එකට සෙන්ඩ් කරන්න. මේක වැටෙනවා ඩිලිවරි රිසිප්ට් එකක් වෙනම වැටෙනවා කිචන් රිසිප්ට් එකක් වෙනම වැටෙනවා. ඩිලිවරි රිසිප්ට් එක මේ විදිහට ඔයාලට බලා ගන්න පුළුවන් ඩිලිවරි රිසිප්ට් එක. ඊට පස්සේ කිචන් රිසිප්ට් එක මේ විදිහට බලා ගන්න පුළුවන් කිචන් එකට යන KOT එක. right ඊට පස්සේ මේක මේ විදිහට වැටලා තියෙනවා. කිචන් එකේ ඩිලිවරි කිචන් එකේ ඩයිනින් පිකප් ඒ ටික වෙනම වැටෙනවා ඩිලිවරි ඒව වෙනම වැටෙනවා. මේ විදිහට තමයි හැදිලා තියෙන්නේ. එතකොට මේකෙත් එහෙමයි එක ෆුඩ් එක හැදුනහම මෙතන ඒක අප්ඩේට් වෙනවා. මෙතන මේව කරලා බලන්න. right එහෙම තමයි. ඔව්. right මේක රිෆ්‍රෙෂ් කරලා බලන්න මොකද වෙන්නේ කියලා. මේ ටික දැන් පෙන්눔 කරන ඔක්කොම පික් කරපුවා මේ විදිහට දාන්න. ඒ ටික රෙඩි වුණාම ඒ ටික දැන් ඩිලිවර් බෝයි ගිහිල්ලා ඒ ටික පික් කරගත්තාම මේ විදිහට දාගන්න පුළුවන් එයාට ටික් කරගන්න කියන්න. මේ ඔක්කොම රෙඩි වුණාම මේ විදිහට වැටෙනවා. ඊට පස්සේ මේක පිකප් වුණාම right දැන් මේ ටිකම හරි පිකප් කරගෙන දැන් මේක කිචන් එකට මෙහෙම යවපුවම කිචන් එකෙන් එක අයින් වෙනවා. right කිචන් එකෙන් අයින් වෙලා තියෙන්නේ. මේකේ බිල් එක මේ විදිහට දාලා දැන් shipping වලටත් ඔයාලා ගානක් දාන්න පුළුවන්. shipping cost එකක් ඒක ඇඩ් කරගන්න ඕනේ. shipping කියන්නේ ඒක delivery charge එක. මෙතනින් ගාන දාලා pay කරන්න තියෙනවා. new order එකක් ආය හැදෙනවා. ඒ විදිහට තමයි සිද්ධ වෙන්නේ delivery order එකක්. right thank you. මම ඊළඟට වීඩියෝ එකක් කරන්නම් ඔයාට. දැන් මේක රියල් සිටුේෂන් එකක් පෙන්වන්න ඕනේ.
පොඩි කේස් ස්ටඩි එකක් විදිහට මම ඊළඟ වීඩියෝ එක දාන්නම්. කොහොමද ටේක් අවේ මේ ඕඩර් එකක් කරන්නේ, ඊට පස්සේ ටේබල්ස් ටික කොහොමද මැනේජ් කරගෙන ඩිලිවරි ඕඩර් එකක් කොයි විදිහටද වෙන්නේ, ඒකේ තියෙන රියල් සිටුේෂන් එක මම ඊළඟ වීඩියෝ එකකින් ඔයාලට පෙන්වන්න කරන්නම්. ඕකේ.